සෛල. ප්‍රතියෝජක පේශි ප්‍රතියෝජක දේහයේ මතුපිට තියෙනවා අපිච්ඡද සෛල. ඔය අපිච්ඡද සෛල වලින් තමයි අම්මේ රසයේ ස්‍රාවය වෙන්නේ. දියවැඩියා වුණ වගේ වැඩි වෙලා ඒ නාල බ්ලොක් වුණා. ප්‍රෙෂර් එකක් නෙමෙයි නාල බ්ලොක් වෙන්න ගොඩක් බලපාන්නේ නිදිමැරීම වගේ. බ්ලොක් වුණොත් මෙතෙන්ට අම්මේ රසයේ දිගටම ස්‍රාවය වෙනවා. ඇහි ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඒක අයින් කරන්න කෙනෙක් නැති වෙනවා. අපි කියනවා ඔකියුලර් ප්‍රෙෂර් එක ඉන්ක්‍රීස් වුණා කියලා. අක්ෂි පීඩනය වැඩි වුණා. ඒක තමයි නමක් තියෙන්නේ ග්ලූකෝමා. අයියෙන් කියන නම ග්ලූකෝමා කියන්නේ ඒක. ඉතින් ඕක දෙනවා හොඳට උතල කරලා අයිසින් දාලා. දේහයේ ග්ලූකෝස් දායක වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයක් නොවන්නේ. පියවැඩියාව. එක්කෝ රුධිර මොනවාද දියවැඩියාව ඔන්න වගේ මොනවාද දීලා ග්ලූකෝමාම දීලා ලෙඩ පහක් විතර දෙනවා ABCD. අපි ග්ලූකෝමා නම් අනිවාර්යයෙන්ම දාන්නේ ග්ලූකෝස් සම්බන්ධ ගණයට තමයි. මතක තියාගන්න ඕනේ ග්ලූකෝමා වලට රුධිරයේ ග්ලූකෝස් ගැන කිසිම සම්බන්ධයක් නැහැ. ඒක තියෙන්නේ ඇහි මොකද්ද? පීඩනය වැඩි වෙනවා අර අම්මේ රසය අයින් කරන නාල අවහිර වීම නිසා. ඒකයි මම හැමදාම කියන්නේ පාඩම් කරන්න ඕන පැය 5ක් නිදාගෙන පැය 6ක් නිදාගෙන ඒ නිදාගන්න එක හරියට කරන්න ඕනේ. නිදාගන්න එක හරියට කරද්දී තමයි ඔළුවේ හරියට මේක තැම්පත් වෙන්නේ ස්තර විදියට. දැන් බලන්න අපි මේ පන්ති සැහැල්ලුවෙන් ඉගෙන ගන්න. අපි මේද වේගෙන් යන්නේ. ඒකනේ. එළින් එකලා හිතන්නේ අපි මේ උගන්නන්න නැතුව ඉන්නවා. බලන්න සැහැල්ලුවෙන් යනවා. ඒ වගේම මොකද්ද? ඇයි අඩු වෙලාවකදී ගොඩ කරුණු අවශෝෂණය කරන්න හිතේ ඉඩ තියෙනවා. නිදහස කියන්නේ එහෙම එකක්. එක දිගට සම්තතිකව වැඩ කිරීමේ ප්‍රතිඵලය තමයි ඇහිරෙන්නේ නැහැ. මම මතක තියාගන්න ඒක. මට හොඳට මතකයි අපේ අප්පච්චි ඔය මොනවාද මේ ලිපට ගින්දර දාන වෙලාවල් වල කියනවා. ඔය දර ඔක්කොම කොට දාන්න එපා පොඩ්ඩක් හිදස් තියලා දාන්න කියලා. එතකොටයි ඇවිලෙන්නේ. එදසක් තියෙන්න ඕන හිතේ. හරි එහෙනම් ඊට පස්සේ